ගම්මන්පිල ආයෙත් ගේන්න හදනවා මේ මහමුලකරු. මම මතක විදියට ගම්මන්පිල ඔක ගෙනාවා. නෑ ගම්මන්පිල මහමුලකරු නෙමෙයි එළියට වාර්තාව. මම විනාඩි 10ක් විනාඩි 20ක් දෙනවා ජනාධිපතිට මේක එළියට දාන්න. එළියට කොළ වගේ දැම්මනේ එළියට දැම්ම. ගම්මන්පිලගේ එළියට දැම්ම. ඊට පස්සේ ගම්මන්පිලට ආයෙ උත්තර දෙන්න උනා මේක කොහොමද ආවේ කියලා. න බයිලක් ගෙව මට මේ තැපෑලෙන් ආවේ. තැපෑලෙන් ආවේ කවුරුත් දන්නේ නැත මට ලොකු මේ එහෙම වෙනවා ලංකාවේ මැණික් මළු වෙන. මැණික් මළු ගෙනත් දෙනවා අයිතිකාරයෝ නැති. දැන් ඊට පස්සේ ලොකු බණ්ඩලයක් විතර. නෑ මෙයා කාවට මං කියන ගම්මන්. හැබැයි වරුණ ඒ වගේ එකක් අපිට හම්බුණා තමයි. ඒකත් අපිව දැනුවා ඒක. ගම්මන්පිල ඔච්චර ලොකු ජාතික ආරක්ෂාවයි ඕන බයිල ගන්න. ඔච්චර ලොකු පිටියක්. උට ආවම නිකන් තේරෙන්නේ නැද්ද? අකෝ මේක නිකන් වෙන මොකක් කරේ මොකද ගත්ත ගමන් පුපුරන්න හරි තියලා තිබ්බොත් මේ උන් ගත්තේ කොහොමද මගේ මක් ගමක් නැහැ ඒක කවුද දන්නේ නැහැ මට පාස සාමාන්‍යයෙන් අපි දන්නේ නැහැ බයිලයන්නේ දැන් මු හාවෝගේ දැන් ගම්මන් පිළ කරන්නේ හාව වන්නනවා මිනිස්සු හිතන්නේ මේ ඔක්කොම රට හාවෝ කියලා ඉන්නේ දැන් ගම්මන් පිළ කලේ රුපියල් 100 එකතු කරපු කාලේ ඉඳන් ඔව් ගම්මන් පිළ කරේ මතකද දන්නේ නැහැ මේ රුපි අර මේ කැම්පේන් එකක් කළාවේ මේ නැතිවන්නක් කළාවේ වොයිස් කට් එකක් මෙයා මේ ලීක් වුණා මුන් ඔක්කොම හරක් කියනවා ගම්මන් පිළ මුන් අන්දන්න පුළුවන් මුන් අන්දන්න මෙන්න මේ ගම්මන් පිළ තාම හිතන් ඉන්නේ එහෙම කියන්නේ ලංකාවේ ඒ කියන්නේ ඒ සමාජයට වඩා ලංකාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ගම්මන් පිළ මේ පාර පාර්ලිමේන්තුවේ නැත්නම් නැත්නම් සහ ගම්මන් පිළ වගේ ගම්මන් පිළ ජෝක් වෙන්න. දැන් ජෝක් වෙන්න අරන් තියෙන්නේ ඒ නිසා. කෙලෙසක කෙසේ වුවත් කොන්දේසි විරහිතව ගම්මන් පිළ වගේ අයගේ දේශපාලනය අවසන් වෙන්න ඕනේ කියලා මම මිනිස්සුන්ගේ මතවලට ගරු කරනවා. ඉතින් ගම්මන් පිළ දාරණ මතය දැරීමේ අයිතිය ගම්මන් පිළට තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මම පුද්ගලිකව ගම්මන් පිළලගේ දේශපාලනය ලංකාවට හානියක් කියන අදහසේ දිගටම ඉන්නවා හෙටත් ඉන්නවා. ඒක අනිවාර්යයි. ඒ කියන්නේ ගම්මන් පිළගේ විමල් වීරවංශගේ කියන්නේ මහින්ද රාජපක්ෂව දේශපාලනිකව මම එකඟ වෙලා නැහැ. එකඟ වෙන්න පාරක් හදාගන්න පුළුවන් වුණත් මොනවා හරි තැනක් අපිට විමල් වීරවංශයි ගම්මන් පිළ වගේ අයත් එක්ක පාරක් නෙමේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඒ අපි හැමෝගෙම පොදු සාධකේ මම කියන්නේ මේක බලන ගොඩක් අයගේ තියෙන අපිත් එක්ක එකඟ වෙන නොවෙකදා තියෙන්න පුළුවන්. හැබැයි එකඟ වෙන එක තැනක් අපේ පොදු මහා පොදු සාධකයේ තියෙන ඔන්න ඔය ඔතන මම හිතන්නේ. يعني ජාතිවාදය හා ආගම්වාදය කියන දේවල් සහ මිනිස්සුන්ව බොරු ගොඩාක් බොරු කියන්නේ ඒවා මේ මිනි මරණ බොරුනේ. ගම්මන් පිළ ගේන බොරු සාමාන්‍ය මිනිහෙකු එහෙම කොහොමද මම හිතන්නේ කියන්නේ ඒ වලින් වෙන සමාජ හානිය දැන් වට්ටියට අමතක වෙන්න පුළුවන්. කඩු අරන් ගියපුවා මිනුමන් ගොඩ අපිට අමතක නෑ. මොකද සිද්ධි ඒකට අර මේ මිනිස්සුන්ව කුපිත කරපු දේවල්. ඒවා මේ පොඩි දේවල් නෙවෙයි. දැන් මේ ආණ්ඩුවේ ඉන්න ලොකුම නරකම මිනිස්සය කියලා කියන්නේ මේ බලශක්තිය ඇමති කුමාර ජයකොඩි. ඔය කියන්නේ මට කුමාර ජයකොඩි මහත්තයත් එක්කත් ඉඳගෙන ඉන්න පුළුවන්. ගම්මන් පිළ එක්ක නම් බෑ. දැන් ගම්මන් පිළ කියන්නේ ඇත්තටම මේ හරියට මම කියන ගම්මන් මේ සමාජ විස බීජයක් පිළිලයක්. ඒ කියන්නේ ඔය නරක වෙච්ච දේශපාලන සංස්කෘතිය තියෙනවනේ. ඒක නිකන් නරක වෙච්ච අපි හිතමුනේ නරක වෙච්ච මොකක් අඹ ගෙඩියක් කියලා. ඒ අඹ ගෙඩිය නරක වෙන්න හේතු වෙච්ච ඉහඳ පණුව ඉන්නේ. ඔව් ඒ ගම්මන් පිළලා විමල් වීරවංශලා කියන්නේ ඒ ගෙඩියේ ඉන්න ඉහඳ පණුව. ඒ ගෙඩිය සමානව හොඳට මේව කරගන්න පුළුවන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට වෙච්ච දේ. එනේ මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ හිටපු කම්කරු නායකයෙක්. මම මහින්ද රාජපක්ෂ ඡන්ද දීලා නැහැ. මම දිගටම ඊට විරුද්ධව වැඩ කරන්නේ. පළවෙනි ජනාධිපතිතුමා ඡන්ද දෙන්නේ මහින්ද රාජපක්ෂ. මම මහින්දව දන්න කාලේ ඉඳන් මට මහින්දගේ දේශපාලනයට විරුද්ධයි. හැබැයි මහින්දගේ ලංකාවේ හිටපු කම්කරු නායකයෙක්. ඒ කියන්නේ මහින්ද කියන්නේ වෙන විදිහේ දේශපාලන පෞරුෂයක් තිබුණු මිනිසෙක්. ඒ මිනිස්සයා හොඳ අයියා කෙනෙක්. ඒ මිනිස්සයා අඹයක් නම් ඒ අඹේ හිටපු හිඳපණුව තමයි. ඒ අඹේ නරක වෙන වෙලකේ හේතුව ඒ ඔය හිඳපණුව තමයි. ඒ සමහරට මහින්ද ඒක මහින්ද බබා නෙවෙයි. නෑ මහින්ද බබා කියලා නෙවෙයි මම කිව්වේ. මහින්දලත් ඒ කියන්නේ දැනදැනම තමයි ඒක පාවිච්චි කරා. ඒක පාවිච්චි කරේ තමයි. ඒ දේශපාලන නරේෂන් එක පාවිච්චි කරා. ඒකට තමන්ගේ වාසියට ඊට පස්සේ අන්තිම මහින්ද මම මහින්දට ඡන්ද දුන්නෙත් මොකක් කරේ වෙන හේතුවට ඒලා රනිල් වික්‍රමසිංහයි මහින්ද ඉල්ලන වෙලාවේ මහින්ද තමයි ඔප්ෂන් එක. ඔව් දැන් හායි කියන්නේ ඒ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මේ මතවාදය කොච්චර තදට යාලා නියෝජනය කරාද කියන කොළඹ දිස්ත්‍රික්කයේ එක වෙන්නේ විමල් වීරවංශ දෙක වෙන්නේ ගම්මන් පිළ. දෙක හෝ තුන වෙන්නේ ගම්මන් පිළ. ඒ නාර මට මතකයි චම්පිකද කොහෙද හිටපු වෙලාවේ මේ චම්පික දෙක වුණාද කොහෙද? ඒක නැත්තම් එක දෙක ගම්මන් පිළ කියන්නේ ප්‍රාන්තවලස්ලා කොහොමත් මනාප ලක්ෂ දෙක නිකන් නැති. ඒ වෙලාවෙලකේ මේ මොකද ඒ ඔක්කොම දේවල් කළේ මේ අත්‍තර මහින්ද රාජපක්ෂගේ ආනුභාවයෙන් තමයි අදින්නේ. නැත්තම් ඔය කවුරුත් තනියෙන් ඡන්ද ඉල්ලුවොත් එහෙම ඇඩ්‍රස් නැති වෙනවා. ඔය ඉතින් ඉල්ලුවේ විමල් වීරවංශ ඉල්ලුවේ.
මතකද විමල් වීරවංශ ඉල්ලුවා විමල් වීරවංශ ආයේ කවදාවත් විමල් වීරවංශ බදුල්ලේ මොනරාගලයි පළාත් සභාවට එල්ලුවනේ ඇඩ්‍රස් නැති වෙලාම ගියා. ඊට පස්සේ විමල් වීරවංශනිය විහිළුවට මං තනියෙන් ඡන්ද ඉල්ලනවා කියලා කවදාවත් කිව්වේ නැහැ. ඒ කියන්නේ මේ ලෙසන් එක හරියටම ඉගෙන ගත්තා. මම කියන්නේ දැන් ආපහු ඒ ජාතික තලයේ මතයක් තියෙනවා. ඒක මම නෑ කියන්නේ. මතවාදී අරන් යනවා. මතවාදයක් තියෙනවා. ඡන්ද නැහැ. ඡන්ද දෙන්න ඕනෙත් නැහැ. මේ මිනිසුන්ට එහෙම දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. මං කියන්නේ ඔය මේ ගම්මන්පිල ගේන 31 වෙනිදාට ගේනවා කියන්නේ මාර්තු 31 මාර්තු 31 වෙනිදාට මහ මොලකාරයා කවුද කියලා මේ එහෙමයි දැනට පරීක්ෂා ඒකට ආණ්ඩුවත් වග කියන්න ඕන. මොකද ආණ්ඩුවත් දැන් අවුරුද්දක් ඉඳන් මහ මොලකාරයෙක් ගේනවා කියලා ජෝක් කරලා තියෙනවනේ. ඔව් ඒ ආණ්ඩුව අනවශ්‍ය විදිහට ඒක මේ ඒ chance එක ගම්මන්පිල්ල වගේ අයට ඒ chance එක දීලා තියෙන ආණ්ඩුව පැත්තෙන් තමයි ඒක ඉන්නේ ඇත්තම. ආණ්ඩුවට වගකීමක් තියෙනවා වැඩි කරලා ඉවරලා කියනවා. ගොඩාක් දේවල් කරන්න කෙරෙන්න කලින් කිව්වට පස්සේ වෙන්නේ ඒවා ජෝක් කරන්න පුළුවන් ඔය වගේ ඇත්තම මිනිස්සුන්ට අර දීලා තියෙන අර මුන් ඉන්නේ පයින්නනේ ඉනි මං මෙහෙන් ඉනි මගයි හදුවාම රිලව් පයින්නවා ඉතින් ඔක තමයි සාමාන්‍ය විදිය රිලව් පයින්නවා රිලව් දින්න පයින්නනේ මම පිල්ල ඇත්තම මේක එකක් දෙයක් තියෙන ගම්මන් පිල්ලට තාම මං හිතන්නේ ගම්මන් පිල්ල තාම මේකේ ග්‍රැවිටි එක තෝරන්න කරන්නේ ලංකාවේ සමාජයේ කොහොමද වෙනස් වෙන්නේ ලංකාවේ මිනිස්සුගේ දේශපාලන විඥානය කොතනද අරන් ගියේ කියන එක ගැන අවබෝධයක් නැති එක වෙනවා ආකාරයට ඒ අවබෝධය මං හිතන්නේ වරනේ දැන් සමාජ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා විශේෂයෙන් දැන් මේ වෙනකොට ලංකාවේ මේ බිලියන 4 ඉක්මවලා තියෙනවා ඉසට් ජෙනරේෂන් එක. ඒ කියන්නේ ඡන්දේ මියෝනේ මේ ජනගහන 2000න් පස්සේ මිලියන 4 පැනලා තියෙනවා. ජනගහන 120කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඊටාම ඉක්මනට Z ජෙනරේෂන් එකේ ඉස්සරහින් ඉතින් මේ හැමෝටම 2029 ජනාධිපතිවරණේ ඡන්දේ තියෙනවනේ ඡන්දේ තියෙනවා. එතකොට මේ ජෙනරේෂන් එකට ඒ කියන්නේ දැන් තව අවුරුදු 3ක් විතර තියෙනවනේ. ඒ තුනේ තව එකතු වෙනවනේ. ආසන්න වශයෙන් මිලියන 3.5ක් විතර අලුත් ඡන්ද මේ එකතු වෙනවා ඊළඟ මැතිවරණයට. ඒකට ඒ අයට කතා කරන්න ඕන විදිහක් ගැනවත් මෙයාට අදහසක් නැහැ. ඒ අයගේ බලාපොරොත්තු මොනවද? උන් හිතන්නේ කොහොමද? අඩුම ගානේ උන් හිතන්නේ අපි වගේ නෙමෙයි කියලා හරිය අදහසක් නැහැ. උන්ගේ ලෝකේ වෙනස් කියන අදහසක් නැහැ. ඒ කියන්නේ මේ තාම ෆ්ලැට් පොලිටික්ස් කරන්නේ. තාම අර පරණ විදිහට ගම්මන්පිල්ල දේශපාලනය කරන්නේ. ඇත්තට මේ ගම්මන්පිල්ල ඇඩ්‍රස් කරන ජනතාව මැරෙමින් යන්නේ මේකට කියනව නෙමෙයි. ඒ අයට වයසයිද? අවුරුදු 60ට වැඩි ජනගහනයට වයසයිද? ඒ අය මැරෙනවා. ඉතින් මිනිස්සු මැරෙනවානේ. මම ඊට කලින් මැරෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. නමුත් මැරෙනවා. මිනිස්සු මැරෙනවා. මේ මැරෙන අයට තමයි සජිත් ප්‍රේමදාස මහත්තයයි ගම්මන්පිල්ල මහත්තයයි විමල් විනෝද මහත්තයයි ඔක්කොම කතා කරන්නේ. වියපත් දේශපාලන. කියන්නේ ඒක වියපත් සහ මහලු දේශපාලනය කියලා ඇත්තම කියන්නේ අපිට වෙන කතාවකට මහලු දේශපාලනය කියන අර්ථයෙන්ම දේශපාලන අදහසම ඒක මහලුයි සහ ඒක තවදුරටත් වළංගු නැහැ කියන එක.